Hello traders. ඔන්න නියෝනෙක්ස් අපි ඔයාලට අලුතින්ම වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. කොහොමද ට්‍රේඩ් කරන ඔයාලා මේ මාකට් එක ඇනලයිස් කරන්න නම් මොන වගේ ප්ලැට්ෆෝම් එකක්ද යූස් කරන්න කියලා. රයිට්. එතකොට අපි කලින් වීඩියෝ එක ඇතුලේ කතා කරා ඔයාලා ට්‍රේඩර්ස්ලා විදියට ක්‍රිප්ටෝ මාකට් එකට ඇක්සස් ගන්න එක්ස්චේන්ජ් එකක් කොහොමද ක්‍රියේට් කරගන්නේ කියන එක සම්බන්ධව. රයිට්. අපි අද වීඩියෝ එක කතා කරනවා ඔයාලා ක්‍රිප්ටෝ මාකට් එකට ඇක්සස් ගත්තට එතනින් ඉස්සරහට ක්‍රිප්ටෝ මාකට් එකේ මිල අනාගතයේදී ඉහළ යනවද අනාගතයේ පහළ යනවද කියන එක හරියටම ඇනලයිස් එකක් කරගන්න විදිය සම්බන්ධව. රයිට්. මෙන්න මේ ඇනලයිස් එක කරන්න නම් ඔයා ගාව තියෙන්න ඕන ප්ලැට්ෆෝම් කිහිපයක් තියෙනවා. රයිට්. ඒ අතරින් ප්‍රධානම විදියට අපි අද කතා කරනවා ට්‍රේඩින් view account එකක් ඔයා විසින් හදා ගන්න ඕනේ කොහොමද කියන එක step by step සරලව ඔයාලා හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන විදියට. රයිට්. අපි යමු එහෙනම් වීඩියෝ එකට. රයිට්. මුලින්ම අපි යන්න ඕන අපේ App Store එකට. එහෙම නැත්නම් Android use කරන ඔයාලා නම් Play Store එකට. රයිට්. එතකොට මෙන්න මේ App Store එකට ගිහලා ඔයා search කරගන්න Trading View කියලා. හරි. අපි search කරගමු. රයිට්. මෙන්න මේ විදිහට Trading View කියලා search කරගත්තට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට T සහ V අකුර තියෙන logo එකක් එක්ක Trading View Track All Market කියලා ඔයාලට ඇප්ලිකේෂන් එකක් වෙන්නේ. රයිට්. මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඔයාලට තියෙන්නේ ඔයාගේ මොබයිල් එකට ඉන්ස්ටෝල් කරගන්න. රයිට්. එතකොට මේ වෙලාව වෙනකොට මම මගේ මොබයිල් එකට මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මට දැන් මෙතන ඕපන් කියලා තමයි පෙන්නන්නේ. රයිට්. ඔයාලගේ මොබයිල් එකේ මේ වෙනකොට මේක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඉන්ස්ටෝල් කියලා පෙන්නයි. හරි. ඉතින් මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේදී ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. රයිට්. මේ ඉන්ටර්ෆේස් එකේ පළවෙනියටම යනකොට තියෙනවා continue with Apple කියලා ඔප්ෂන් එකක්. මෙන්න මේ continue with Apple කියන තැන ඔයාලට එතනම දකුණු පැත්තේ උඩ කෙළවරෙන් බලා ගන්න පුළුවන් පොඩි cancel icon එකක් තියෙනවා. right. ඔයා එතකොට Apple එකත් එක්ක iCloud එක use කරලා මේ account එක create කරන්න එපා. ඔයා ඔය cancel button එක දීලා Trading View interface එකට එන්න. right. මේ interface එකට ආවට පස්සේදී අපිට Trading View account එක ප්‍රධාන කොටස් කිහිපයකට category වෙලා තියෙනවා. පළවෙනි category එක තියෙනවා watch list, ඊළඟට තියෙනවා chart, ඊළඟට explore, community සහ menu. right. අපි යන්න ඕනේ මෙන්න මේ menu කියන තැනට. right. මෙන්න මේ menu කියන තැනට ආවට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා sign in කියලා බටන් එකක්. right. මෙන්න මේ sign in කියන බටන් එකට යන්න. මේ sign in කියන බටන් එකට ගියාට පස්සේදී welcome to the Trading View කියලා වැටිලා තියෙනවා. එතන ඔයාලට බලන්න පුළුවන් sign in with Apple, sign in with Google. right. මම මේකට recommend කරන්නේ ඔයාලා Google account එකක් use කරගත්තා නම් හොඳයි. මොකද ඔයාගේ iCloud එක මේ වගේ තැනකට යන එක එච්චර safe කියලා මම හිතන්නේ නැහැ. right. එතකොට අපි එනම් මෙතනින් Google account එක තෝරගමු. මේ වෙලාවේ එතකොට ඔයාගේ account එකට log වෙනකොට ඔයාගේ device එක ඇතුලේ Google account කිහිපයක් ඔයා හදලා තියාගන්න. right. මේකෙන් ඔයාලට පුළුවන් Trading View එකට වෙනම Google account එකක් use කරන්න. එතකොට කලින් වීඩියෝ එකේදී අපි අපේ Binance account එක create කරද්දී වෙනම email එකක් use කරලා තමයි Binance account එක create කරේ. එතකොට මේ වැඩේට ඒ mail එකම use කරන්නේ නැත්නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. right. ඉතින් අපිට එහෙනම් මෙතනින් ඉස්සරහට පුළුවන් ඔන්න Google account එක create වෙනවා. අපේ mobile එකේ තියෙන Gmail address ටික මෙතනින් අපිට check කරගන්න පුළුවන්. right. එතකොට මම මේ වෙලාවේ නම් මගේ mobile එකේ තියෙන Gmail එකක් තෝරගන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් ඒ වගේ Trading View එකට වෙනත් mail address එකක් use කරන්න. right. ඒ විදිහට අපි තෝරගත්තට පස්සේදී ඊළඟට එනවා you are signing back into the Trading View කියලා message එකක්. අන්න ඒ message එකේ පහළින්ම තියෙනවා continue කියලා button එක. right. මෙන්න මේ continue කියන button එක දෙන්න. right. ඒ විදිහට ඔයා log වුණාට පස්සේදී ඔයාට Trading View account එක create වුණාද නැද්ද කියලා check කරගන්න පුළුවන්. ආයේ menu කියන button එකට යන්න. මෙන්න මේ menu කියන button එකට ආවට පස්සේදී ඔයාට බලා ගන්න පුළුවන් screen එකේ උඩින්ම තියෙනවා ඔයා mail address එක create කරපු නම. right. අන්නේ නමට සමාන නමක් ඔතන Trading View account එක විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. Trading View username එක විදිහට. right. හරි. එහෙනම් ඒ විදිහට username එක create වෙලා නම් තියෙන්නේ ඔයාගේ account එක create වෙලා ඉවරයි. right. මේ account එක create කරගත්තට අපි මේකේ චූටි settings ටිකක් හදාගන්න තියෙනවා. මේක globally app එකක්. ඉතින් අපි ශ්‍රී ලංකාවේ ඉන්න අය විදිහට අපි මේකේ අපිට අදාළ කරන පොඩි settings ටිකක් තියෙනවා create කරගන්න. අපි ඒ දේවල් ටිකත් හදාගන්න යමු. හරි. එතකොට දැන් අපි account එක create කරගත්තා. ඊළඟට ඔයාලට පුළුවන් බලා ගන්න පහලින් තියෙනවා වම් පැත්තේ කොනම watch list, chart, explore, community කියලා tabs ටිකක්. right. අපි මෙන්න මේ tab එකෙන් අපි පළවෙනියටම තෝරගන්නවා chart කියන button එක. chart කියන button එකට ආවට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් නිකන් රතු පාට කොළ පාට චූටි ඉරි කෑලි ටිකක් හැදිලා තියෙනවා. right. එතකොට අපි මේවට කියනවා candlestick කියලා. අපි මේ candlestick කියන්නේ මොනවද කියලා ඉස්සරහට කතා කරමු. right. එතකොට අපි බලමු එහෙනම් මේකෙදි කොහොමද ක්‍රිප්ටෝ මාකට් එක ඇනලයිස් කරන්නේ කියලා. right. මුලින්ම ඔයාලා කරගන්න ඕන අපි මේක global application එක ගන්න. අපි අපේ ලංකාවට ගැලපෙන විදිහට මේකේ time zone එක හදා ගන්න ඕන. right. මුලින්ම ඔයාලා මේ chart එක ඇතුලේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ කෙළවරේ සිට ඉහළට පහළ සිට ඉහළට තියෙනවා price එක. right. එතකොට ප්‍රස්ථාරයක් වුණාට පස්සේ ප්‍රස්ථාරයක් ඇතුළත අක්ෂ දෙකක් තියෙනවා. මෙතකොට මේ ප්‍රස්ථාරය ඇතුළත අපිට බලා ගන්න පුළුවන් market price එක. ඒ වගේම තමයි පහළින් තියෙනවා
ටයිම් එක කාලේ රයිට්. එතකොට මේ ප්‍රස්ථාරය තුළ අපිට බලා ගන්න තියෙන්නේ ක්‍රිප්ටෝ මාකට් එක ඇතුළේ තියෙන ක්‍රිප්ටෝ කරන්සි එකක කාලයට සාපේක්ෂව මිල වෙනස් වෙන විදිය සම්බන්ධව රයිට්. ඉතින් අපි එහෙනම් මෙන්න මේ වීඩියෝ එකේ පෙන්වන විදියට පහළ ටයිම් එක තියෙන තැන ඔයා ටච් කරගෙන ඉන්න. රයිට්. ඒ ටයිම් එක ටච් කරගත්තට පස්සේ ඉතින් ඔයාලට පේනවා ඇති ටයිම් සෝන් කියලා තැනක් තියෙනවා. මෙන්න මේ ටයිම් සෝන් කියන එක ඇතුළට යන්න. එතකොට ඔයා අපේ ලංකාවට අදාළ ටයිම් සෝන් එක තෝරගන්න. රයිට්. මෙතන තියෙනවා UTC + 5:30 කොලම්බෝ කියලා ටයිම් සෝන් එකක්. අන්නේ ටයිම් සෝන් එක ඔයා තෝරගන්න. රයිට්. මෙන්න මේ විදිහට ටයිම් සෝන් එක තෝරගත්තට පස්සේදී අපේ settings ටික create කරලා ඉවරයි. රයිට්. එතකොට මෙන්න මේ විදිහට ඔයාට දැන් මෙතනින් ඉස්සරහට ක්‍රිප්ටෝ මාකට් එක ඇනලයිස් කරන්න පටන් ගන්න පුළුවන්. රයිට්. එහෙනම් ඔන්න ට්‍රේඩින් පටන් ගන්න ඔයාලට බිගිනර් කෙනෙක් විතර ස්ටාර්ට් කරද්දී මුලින්ම අවශ්‍ය වෙන ට්‍රේඩින් view account එක අපි create කරලා ඉවරයි. රයිට්. මෙතනින් ඉස්සරහට ඔයාලට කරන්න තියෙන්නේ එහෙනම් මෙන්න මේ ක්‍රිප්ටෝ මාකට් එක හරියටම මිල අනාගතයේදී ඉහළට යනවද අනාගතයේදී පහළට යනවද කියන එක මෙන්න මේ ට්‍රේඩින් view එක use කරලා ඇනලයිස් කරගන්න එක තමයි. ඉතින් මෙන්න මේ විදිහට ට්‍රේඩින් සම්බන්ධව අලුත් තොරතුරු දැනගන්න ඕන නම් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න තමතක් කරන්න එපා. මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයා අනිවාර්යයෙන්ම bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ටක් ගාලා update එක ගන්න පුළුවන්. ඒත් එක්කම අපේ public community එකට join වෙන ඔයාට market prediction, market update, news update කියන ඔක්කොම දේවල් ටික නොමිලේම අරගන්න පුළුවන්. ඉතින් අමතක කරන්නේ නැතුව මෙන්න මේ දාලා තියෙන username එකෙන් Telegram channel එකටත් join වෙන්න. හැමෝටම ජය වේවා.